අද අපි කතා කරමු ඔයාගේ ETF balance එක කොහොමද online check කරගන්නේ කියලා. ඉතින් මේකට ඉතාමත් සරල පියවර කිහිපයක් තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි පියවර විදියට ගන්න පුළුවන් ඔයා etfb.lk කියන වෙබ්සයිට් එකට පිවිසෙන්න ඕනේ. ඉතින් මේකේ download option එක යට තියෙනවා claim forms කියලා form set එකක්. එතන තියෙනවා e-service සඳහා ලියාපදිංචි කිරීමට අවශ්‍ය අයදුම් පත්‍රය. ඉතින් ඔයා මේ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරලා නිසියාකාරයෙන් පුරවන්න ඕනේ. ඉතින් ඒ පුරවද්දී විශේෂ වශයෙන් ඔයා අවධානය යොමු කරන්න ඕන ඔයාගේ විද්‍යුත් ලිපිනය සහ දුරකථන අංකයේ නිසි ලෙස ඇතුළත් කරලාද කියලා. මේකට හේතුව තමයි ඉදිරියේදී ETF බෝඩ් එකෙන් ඔයා සම්බන්ධ කරගන්නේ මේ විද්‍යුත් ලිපිනයෙන් හින්දා. ඉතින් ඔයා නිවැරදි ආකාරයෙන් පුරවපු මේ ෆෝම් එක ඔයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් කළ සාතික කළ පිටපත් දෙකක් සමග තිරේ දිස් වෙන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න පුළුවන්. ඉතින් මේ ලිපිනයට යොමු කිරීමෙන් පසු යම්කිසි ක්‍රියාවලියකින් පස්සේ ඔයාට ඔයාගේ විද්‍යුත් ලිපිනයට මේ පද්ධතිය සඳහා ලොග් වීමට අවශ්‍ය යූසර් නේම් පාස්වර්ඩ් ලැබෙනවා. ඉතින් ඔයාට මේ යූසර් නේම් පාස්වර්ඩ් භාවිතා කරලා මේ පද්ධතියට ඇතුළත් වීමෙන් ඔයාගේ ETF එකේ බැලන්ස් එක ඔන්ලයින් ඔස්සේ ලබා ගන්න පුළුවන්. මේ වගේ තවත් වැදගත් තොරතුරු අපේ Facebook පිටුවෙන් සහ YouTube channel එකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.